අද අපි කතා කරන්නේ Facebook එකේ තියෙන ඕනම වීඩියෝ එකක් තමන්ගේ ගැලරියටම සේව් කරගන්න කොහොමද කියන එක ගැන. ඊළඟට තවත් කතා නොකර අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා Facebook app එක open කරගෙන ඔයාට අවශ්‍ය වෙන වීඩියෝ එකේ තෝරගන්න. තෝරගෙන ඒකේ link එක copy කරගන්න ඕනේ. මේ විදිහට ඔයාට අවශ්‍ය වෙන වීඩියෝ එක තෝරගන්න. ඒ වීඩියෝ එකට ආවට පස්සේ මෙතන තියෙනවා share button එකක්. මෙතනින් දකුණු පැත්තේ පහළින් තියෙනවා share button එකක්. එතන click කරන්න. ඊට පස්සේ මෙතන copy link කියලා open වෙනවා. මෙතනින් link එක copy කරගන්න. එහෙම නැත්නම් මෙතනම තියෙනවා dot තුනක්. එතන click කරලා link එක copy කරගන්න පුළුවන් copy link දීලා කොහොම හරි අවශ්‍ය වීඩියෝ එකේ link එක copy කරගන්න. copy කරලා දෙවන පියවර විදියට ඔයාගේ තියෙන ඕනම browser එකක් open කරන්න. මම මෙතන පාවිච්චි කරන්නේ Chrome browser එක. ඊට පස්සේ මෙතන search කරන්න Facebook video download. එහෙම නැත්නම් FB video download කියලා search කරගන්න. ඊට පස්සේ මෙතන උඩින් වෙන link එක touch කරගෙන site එක ඇතුළට යන්න. මෙතනින් බලා ගන්න පුළුවන් enter Facebook video link කියලා. මෙතනින් පෙන්නනවා. මෙතන touch කරන් ඉඳලා ඔයා copy කරගත්ත link එක pass කරන්න. මේ විදිහට pass කරන්න. pass කරලා ඉස්සරහින් තියෙන download click කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට save කරගන්න අවශ්‍ය වෙන වීඩියෝ එක පෙන්නනවා. මෙතනින් ඔයාට normal quality එකෙන් download කරන්න පුළුවන්. එහෙම නැත්නම් HD quality එකෙන් download කරගන්න පුළුවන්. මම ඔයාලට පෙන්වන්න ඕන නිසා normal quality එකෙන් save කරන් පෙන්නන්න. මෙතන normal quality click කරාම ඔයාට advertisement play වෙයි ගොඩක් දුරට. ඒවා close කරගන්න. ඊට පස්සේ ඔයාගේ browser එකේ download වලට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපට අවශ්‍ය වෙන වීඩියෝ එක save වෙනවා. මේ විදිහට ඔයාට ඕනම වීඩියෝ එකක් Facebook එකෙන් link එක copy කරගෙන save කරගන්න පුළුවන් තමන්ගේ ගැලරියටම. මේ විදිහට තමයි තමන්ගේ FB එකේ තියෙන ඕනම වීඩියෝ එකක් තමන්ගේ ගැලරියටම save කරගන්න. මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපිව subscribe කරලා like කරලා මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝස් ඕන නම් මේකේ තියෙන ප්‍රශ්න ගැටළු පහලින් comment කරන්න. එහෙමනම් ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ ගාමතුරු දීල් වෙන්න. ඔයාලට සුබ අනාගතයක් ජය වේවා.